ඔයත් ඒ ලෙවල් කරන් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාගේ විෂයපතේ තියෙන කම්ප්ලෙක්ස් දේවල් මෙන්න මේ සයිට් එක කරා ඔයාට හරිම පහසුවෙන් ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. ඉතින් එහෙමත් නැත්නම් ඔයා යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාට මෙන්න මේ සයිට් එක සෑහෙන වැදගත් වෙයි. ඉතින් මෙන්න මේ සයිට් එකෙන් මම මේ පෙන්නනා වගේ ඇනිමේෂන් මාධ්‍ය ඔස්සේ ඔයාට විෂයපතේ තියෙන කම්ප්ලෙක්ස් දේවල් හරිම ලේසියෙන් ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයා අඳුරන ඒ ලෙවල් කරන කවුරු හරි ඉන්නවා නම් එයාට මේ වීඩියෝ එක දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට ඉස්සෙල්ලාම යන්න ඕන. ඉතින් ඔය වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න ඕන phet.colorado.edu කියලා. ඉතින් මේ විදිහට සර්ච් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ මේ වෙබ්සයිට් එක ඇතුළට අරන් යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එක පේන්නේ. ඉතින් මේක මෙන්න මේ වගේ ටිකක් පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා physics, ඒ වගේ maths and statistics, chemistry, ඒ වගේම earth and space, biology කියන මෙන්න මේ කැටගරි පහම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඕනම කැටගරි එකක තියෙන කම්ප්ලෙක්ස් දේවල් ඔයාට හරිම ලේසියෙන් ඒ කියන්නේ හරිම ඔයාට තේරෙන විදිහට හරිම පහසුවෙන් මේ වීඩියෝ මාර්ගයේ ඇනිමේෂන් මාධ්‍යයෙන් ඔයාට මේක ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම මේ ෆිසික්ස් කියන එක පොඩ්ඩක් ගිහිල්ලා පෙන්නන්න. ඉතින් මේක සෑහෙන දේවල් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. ඉතින් ඔයාලට කම්ප්ලෙක්ස් කියලා හිතන ඕනම එකක් ඔයාලට මේකෙන් බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ගිහිල්ලා magnet and compass කියන මම පොඩ්ඩක් යන්න මේ විදිහට. ඉතින් ඒකට ගියාට පස්සේ මෙන්න මේ ටික ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන අපිට ප්ලේ කරගන්න තියෙන්නේ. ප්ලේ කරාට පස්සේ ඔයාලට මෙන්න මේ magnet එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේක අතෙන් මෙන්න මේ විදිහට ආගෙන යන්න පුළුවන්. ඉතින් එතකොට මේකෙ පෙන්නනවා මෙන්න මේ විදිහට මොකද කොහෙද යන්නේ කියලා. ඉතින් මෙතන මේ පැත්තේ මෙතන ටික් දාලා ඉවරලා ඔයාලට මේක අතුරෙන් කොයි පැත්තටද යන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ වගේ earth එකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මොකද කොයි පැත්තටද ඇති වෙන්නේ කොහොමද ඇති වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක රසවත් දේවල් තව ගොඩක් තියෙනවා. ඉතින් තව කාචක් තියෙනවා මෙන්න මේ විදිහට. ඔයාලට කාච ගැනත් හොඳ අවබෝධයක් මේකෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙතනින් ඔයාලට ඕන එකක් කන්ට්‍රෝල් කරලා මේ විදිහට කිරණ කාචත් එක්ක හැදෙන ආකාරය ඔයාලට ඕන දෙයක් දැනගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක දැම්ම follow කරන්න.